ලියන ගමන් කොහේ හරි ඇවිදින්න යන්න බලන් ඉන්න ඔයාලා එන්නකො යන්න අපිත් එක්ක අද ලස්සන දියැලක් බලන්න යන්න. උදේට කාලෙම ගමන පටන් ගමු. බලන්නකො එතනත් හරිම ලස්සනයි. පැල්මඩුල ටවුන් එකේ ඉඳලා මීටර් 100ක් විතර රත්නපුර පැත්තට එනකොට ගල්කන්ද ඉස්කෝලේ පාර අහුවෙනවා. එතනින් තමයි ගමන පටන් ගන්න තියෙන්නේ. කිලෝමීටර් 6ක් 7ක් විතර ඉස්කෝලේ පාරේ දිගටම එන්න ඕනේ. ලස්සන කඳු තේවතු පහු කරගෙන හිමින් උඩහට එද්දී ඔන්න අපි බලන්න ආපු ලස්සනම තැන තියෙනවා. හිමිට බයික් එකක් පාක් කරලා ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් දෙහිලුත් අරගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ පඩි 500ක් විතර පල්ලම් බහින්න. ඉන්නකො යන්න. අපි බලන්න අපු ලස්සනම දියැල්ල මුලින්ම පේන්න පටන් ගන්න තැන තමයි මේ. බලන්නකෝ ඔයාලා දන්නද නැද්ද කියලා. ඉතින්ටත් වෙලා කියෝ දියැලේ ලස්සන බලපු අපි දෙන්න ආයෙ පල්ලම පටන් ගන්නයි හදන්නේ. දැන් නම් එයා ළඟම පේනවා. ඔන්න අපි එතනට ආවා. බලන්නකෝ තියෙන සසට. මේ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල නගරයේ තියෙන උසින් ලංකාවේ 7 වෙනි තැනට ඉන්න කිරිදියැල්ල දියැල්ල. කිරිඳියෝයේ මෞෂාකාව කරගත්ත කිරිදියැල්ල උසින් මීටර 116ක් වෙනවා. නිදහසේ දවස ගෙවන්න, මානසික නිදහස ගන්න හොඳම තැනක් කිව්වොත් මං හරි. අපි වගේම අපෙන් පස්සේ මේ තැන බලන්න එන අයට මේ ලස්සන මේ විදිහටම තියලා යන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි ගේන දේවල් තැන දාලා යන්න නැතුව හැමදාම මේ ලස්සන මේ විදිහටම තියාගන්න අපි පුරුදු වෙන්න ඕනේ. බලන්නකො ඇවිල්ලා ගිය අය කරලා තියෙන දේවල්. මේ වගේ තවත් ලස්සන ගමනකින් අපි ආයෙ එන්නම්. පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොමලා.